අද අපි ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද වෙබ්සයිට් එකක ලින්ක් එකක් පාවිච්චි කරලා Android app එකක් හදන්න කියලා. මේකට අපිට තියෙනවා AppJizer කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ සයිට් එක ඕනේ කරනවා. ඊට අමතරව ඕගොල්ලෝ කැමති මොකක් හරි වෙබ්සයිට් එකක් අරගන්න. මේක මීට කලින් app එකක් තිබ්බ එකක් වෙන්න පුළුවන්, app එකක් නැති එකක් වෙන්න පුළුවන්. දැන් ගොඩක් දුරට Android app වලට ගියොත් ඕගොල්ලන්ට දකින්න තියෙනවනේ සමහර app එකක් use කරද්දී අපිට ගොඩක් එපා වෙනවා. ඒක advertisement ගොඩක් දානවා. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් නැතුව ඉන්න නම් ඒගොල්ලන්ගේ paid subscription එකක් ගන්න වෙනවා. හැබැයි සමහර වෙබ්සයිට් වලට ගියාම වෙබ් එකේ එන සාමාන්‍ය banner ads විතරයි දකින්න තියෙන්නේ. ඊට අමතරව වෙන මොකුත් ඕගොල්ලන්ට pop up වෙන ad බා අමතර ad play වීමක් නැහැ. ඉතින් අපි මෙන්න මේ වෙබ්සයිට් එකක් අරගෙන බලමු කොහොමද Android app එකක් හදන්නේ කියලා. ඉතින් අපි මෙන්න මේ පියවර ටික මම ඕගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පෙන්නන්නම්. මේ ස්ක්‍රීන් එකේ පෙන්නන විදිහට මම විස්තර කරන්නම් පියවරෙන් පියවර. අපි බලමු ඉදිරියට ගිහලා කොහොමද මේ app එක හදන්නේ කියලා. හරි දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. මුලින්ම Chrome එකට ගිහිල්ලා ඕගොල්ලෝ සර්ච් කරගන්න ඕනේ AppJizer කියන වෙබ්සයිට් එක. මෙන්න මේ විදිහට ඒක link එක අපිට ගහගෙන appjizer.com එක ඕගොල්ලෝ සර්ච් කරගන්න. හරි දැන් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ view එකක් තමයි හම්බ වෙන්නේ. ඒකේ තියෙනවා create app කියලා. අන්න එතන click කරන්න. හරි දැන් ඔයගලන්ට පොඩි ඉන්ටර්ෆේස් එකක් පේනවා. පේනවද ඉන්ටර්ෆේස් එක තැනක තියෙනවා HTML කියලා, තව URL කියලා තියෙනවා, zip කියලා තියෙනවා. මේ තුනම ගැන මම ඉදිරියේදී කතා කරන්නම්. මෙන්න මේ URL කියන ඔප්ෂන් එක තමයි මම දැන් පාවිච්චි කරන්න යන්නේ. මම අද හදන්න යන්නේ TV Garden කියන වෙබ්සයිට් එකට තමයි මේ app එක. ඉතින් මම මේ site එකට log වුණා. ඔයගලන්ට මේ විදිහට site එකේ ඉන්ටර්ෆේස් එක පේනවා ඇති. මෙතනින් මම මේ address bar එකට ගිහිල්ලා මෙන්න මේ link එක තමයි copy කරගන්න යන්නේ. මේකට control C කියන shortcut එක පාවිච්චි කරන්න. ඒකෙන් ඔයගොල්ලන්ට copy කරගන්න පුළුවන්. ඊළඟට මේ URL එක paste කරන්න තියෙන තැනට ගිහිල්ලා control V ගහලා web link එක paste කරගන්න. හරි ඔන්න විදිහට paste කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති iOS සහ Android විදිහට මේක option දෙකක් වෙන්නනවා. ඒ දෙකටම කොයි වගේ view එකක්ද එන්න ඕනේ කියලා මෙතන මේ mobile එකේ පෙන්නනවා screen එකේ දිස්සන. හරි ඊළඟට අපි app එකට නමක් දාගන්න ඕනේ. මේකෙදි මම TV Garden කියන නම පාවිච්චි කරන්නම්. මේ විදිහට අපි ගහන්නම් screen එකේ වෙලෙම වැටෙනවා ඔයගලන්ට පේනවා ඇති. ඊට පස්සේ මෙතෙන්ට අපේ email address එකක් දෙන්න ඕනේ. මේක ඔයගොල්ලෝ පාවිච්චි කරන email address එකක් දෙන්න. මේ ඔක්කොම කම්ප්ලීට් වුණාට පස්සේ next step කියලා එකක් තියෙනවා. එතන ගිහිල්ලා ක්ලික් කරන්න. හරි. දැන් ඔයගලන්ට හම්බ වෙනවා මෙන්න මේ වගේ icon එකක් සහ ඒකේ ඕගොල්ලෝ ගාව තියෙනවා නම් ඕගොල්ලෝ customize කරපු icon එකක් ඒක දාන්නත් පුළුවන්. ඊට පස්සේ color theme එක select කරගන්න තැනක් තියෙනවා. ඕගොල්ලෝ මේ select කරන විදිහ අනුව ඒකට දෙන්න ඕනේ ආදර්ශණය ඕගොල්ලන්ට එවෙලෙන් බලා ගන්න පුළුවන්. ඒක පෙන්නනවා. ඒ සේරම හදලා කරලා next step කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා feature items ටික. ඒ කියන්නේ අපිට මේකට අමතරව add කරනවා නම් මොන හරි දෙයක් ඒ දේවල් සේරම මේකේ පෙන්නලා තියෙනවා. මේ ඔයගලන්ට අවශ්‍ය නම් add කරන්න පුළුවන්. නැත්නම් ඒ කිසිම දෙයක් add කරන්න ඕනේ නැහැ. කෙලින්ම මෙතන තියෙන දේවල් ටික default එන විදිහටම තියලා ඔයගලන්ට next step දෙන්න පුළුවන්. මම මේ ඔයගලන්ට එක එක මාරු කරලා පෙන්නන්නේ දල අදහසක් අරගන්න. මෙතන මම තියෙන විදිහටම මේකේ තියෙන default option ටික තියලා මම ඊළඟ next step කියන එක දෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා. මේක මේ ප්ලගින් එකක් ගැන කියනවා. මේක නම් ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ තරම් යන්න ඕනේ නැහැ. මේක ගොඩක් දුරට ප්‍රීමියම් යූසර්ස් ලාට එන ඔප්ෂන් එකක් තියෙන්නේ. අපිට මේ one signal කියන එක තමයි ෆ්‍රී හම්බ වෙන්නේ. ඒක ගැන මම ඉදිරියේදී කතා කරන්න. දැන් මේ සේරම ඉවර කරලා download කියන තැන click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා. මේකට ඔයගොල්ලන් Google account එක දීලා sign in වෙන්න. එතකොට ඔයගොල්ලන්ට ඔයාලගේ app එක පෙන්නනවා මෙන්න මේ විදිහට. ඕක ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරන්නයි තියෙන්නේ app එක ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ වින්ඩෝ එකක් එනවා. මේ වින්ඩෝ එකේ තියෙනවා test your app කියලා තියෙනවා, publish in store කියලා තියෙනවා, share your app කියලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙබ්සයිට් එක හරහාම අපිට පුළුවන් link එකකින් ඔයගොල්ලන්ට මේ කියන app එක share කරගන්න. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට තියෙනවා නම් Google Play account එකක් හරි, iStore account එකක් හරි ඒ හැම එකටම මේක දාගන්නත් පුළුවන්. නැත්නම් අර පෙන්වන ස්ථානෙන් ඔයගොල්ලන්ට පුළුවන්
ටෙස්ට් ඇප් කියන එක දීලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට මේ වගේ වින්ඩෝ එකකට ඇවිල්ලා පොඩි වෙලාවක් ගත වෙනවා. මේක සාමාන්‍ය විනාඩි දෙකක් පහක් අතර ගියවට එච්චර වෙලාවක් නම් යන්නේ නැහැ. මේකට අග්ගල් ඩවුන්ලෝඩ් වෙනවා. ඔන්න ඔය විදිහට ඔන්න දැන් අපේ ඩවුන්ලෝඩ් එක ස්ටාර්ට් වෙලා තියෙනවා මේ වෙද්දී. හරි ඊට පස්සේ අපිට පෙන්නනවා මේක ඉන්ස්ටෝල් කරද්දි මෙන්න මේ වගේ ෆීචර්ස් ටිකක් අපිට අපේ ඩිවයිස් එකේ ඔන් කරගන්න සිද්ධ වෙනවා කියන එක. ඕගොල්ලන්ගේ එකින් එකට පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් මේ unknown sources කියන එක අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට setting එක on කරන්න සිද්ධ වෙනවා මේක install කරන්න කලින්. හරි දැන් අපේ app එක download ලා ඉවර වෙලයි. දැන් අපි බලමු කොහොමද මේකේ testing එක කියලා. ඉතින් අපි WhatsApp එකට මේ app එක ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ setting එකක් තියෙනවා. ඒ setting එක ඔයගොල්ලෝ on කරගන්න ඕනේ. ඒකෙන් තමයි ඕගොල්ලන්ට unknown app එකක් install කරන්න පුළුවන් වෙන්නේ computer එකට. මොකද මේක Play Store හරහා නෙමෙයිනේ ගන්නෙ. ඒකින්ද අනිවාර්යෙන් අපිට unknown app installation එකකින් තමයි මේක කරන්න වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා පොඩි වෙලාවක් ගන්නවා මේක install වෙන්න. හරි දැන් අපිට පුළුවන් මේක open කරගන්න. බලන්න ඔන්න මම දැන් menu එකට ගිහිල්ලා හොයා ගන්නවා මම හදපු app එක. ඔන්න TV Garden කියන app එක අපි දැන් හදලා තියෙනවා. ඔන්න අපේ app එකේ view එක. බලන්න අර website එකේ තිබ්බ view එක අපිට ඒ විදිහටම දීලා තියෙනවා mobile version එකක් විදිහට. ඉතින් බලන්න ඔන්න බලමු channel එකකුත් දාලා මම China තෝරගත්තා. දැනට මම මේක don't allow දෙනවා. මට මොකද මේක අවශ්‍ය වෙන්නේ නැති නිසා. හරි බලමු. ඔන්න දැන් අපි channel එකේ live cast එක හරියටම වෙනවද කියලා. right. පේනවනේ. ඔන්න අපි ඊටාම කෙටි පියවර කීපයකින් හදාගත්ත app එක. ඉතින් ඕගොල්ලෝ try කරලා බලන්න. එහෙනම් ඕගොල්ලෝ මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් ඔබලා තියාගන්න අනිවාර්යයෙන්ම. එහෙනම් අද අපි ගිහින් එන්න. අපි Cologic